අක්කායි නාලා ඉවර වෙලා ඇවිල්ලා ඉන්නේ වේලෙන්න නේද? සීතල කාලෙනේ නැත්තම් බෑ. වේලිලා ඉන්න ඕනේ ටිකක්. නැත්තම් හරි අමාරුයි. සීතල වැඩි මේ දවස්වල. දැන් ඉතින් නෑවෙත් උණු වතුර වලින්නේ. කො බලන්න මූණ. අද හරි ලස්සනයි ඈ හැන්සම්. කකුල් එහෙම ඉතින් කො බලන්න. තව චුට්ටක් තියෙනවා වතුර වැඩි නෑ. හරි වේලෙමු. මෙන්න මේ ෆෑන් එක ඔන් කරන්න. මේක ඔන් කරන්න ඉතින්. මේකෙන් හුලන් චුට්ටක් එහෙම වදිනවනේ. හොඳ හුලම් පාරක් එහෙම වදිනවා එකට. ඒත් සීතලයි. පැත්තක් වේවුලනවා. පැත්තක් වේලෙනවා. එහෙමනේ. අද කුරුල්ල සුවඳක් එහෙම එනවා. පරවිය සුවඳක් එහෙම එනවා. බලන්න උඩ. නැද්ද කවුරුත්? මූණ. කොහොමරි පරවියෙක් අල්ල ගන්න ඕනේ මේ කුවේට් එකේ ඉඳලා ලංකාවට යන්න කලින්. එහෙමනේ. එහෙම නේද? රැවුල එහෙම කපන්න ඕනේ ඈ ලංකාවට යනකොට. හොඳට වාඩි වෙලා ඉන්න. අත් එහෙම හොඳට සයිඩ් එකේ තියාගෙන. පල්ලෙහාට ගිහිල්ලා කන් එහෙම සුද්ධ කරන්න ඕනේ. කැමරාවට ඉතින් හැරිලා පෝස්ට් දෙනවා ඉතින් නේ. හරි. බලන්න කුරුල්ලෝ ඉන්නවද එහෙට මෙහෙට යනවද කියලා. තව චුට්ටක් වේලෙන්න ඕනේ ඈ. මදි. නැගිටින්නේ නැහැ. හරිද? තව වේලෙන්න තියලා හොඳට ඇඟපත එහෙම උස්සලා මේවා කරන්න. මේ පැත්ත එහෙම වේලිච්චිද? ඇඟ වේලන්න ඇවිල්ලා. ඇඟ වේලන්න නම් නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ හොඳට වාඩි වෙලා ඉන්න ඇවිල්ලා තියෙන්නේ.